හැමෝටම අලුත් දවසක්. අද පුංචි ගමනක් යන්න හදන්නේ. මේ ගමන යන්නේ ඉතාලියේ ඉඳලා ඔස්ට්‍රියා ජර්මනි හරහා චෙස් රිපබ්ලික් වලට. අද ඔස්ට්‍රියා හරහා යන්න බෑ. ඒ නිසා අපි ඉතාලියෙන් ට්‍රේන් එකට දානවා ට්‍රක් එක. මේ පාකින් එකට ඇවිල්ලා මේ පාකින් එකෙන් ටිකට් එක පෙන්නලා තමයි අපි ට්‍රේන් එකට යන්නේ. ට්‍රේන් එක ආවට පස්සේ ට්‍රක් එකක් පිටිපස්සේ එකක් මේ විදිහට අපි පරිස්සමට ට්‍රේන් එකට පටව ගන්න ඕන. මොකද ඉස්සරහට ටයරෙත් එක්ක පුංචි ඉඩ ප්‍රමාණයක් තියෙන ට්‍රේන් එකට ඇතුල් වෙනකොට. ඉතින් මේ විදිහට බෆර් එකත් ඉස්සරහා පරිස්සම් කරගෙන හිමීට ට්‍රේන් එකට ට්‍රක් එක පටවන්න ඕන. හැමෝම මේ විදිහට පිළිවෙලට ට්‍රක් ටික මුලින්ම පටව ගන්නවා. මේ ගමන ඉතින් ලස්සන ගමනක් වෙයි කියලා හිතනවා. මම මීට කලින් නම් ට්‍රක් එක පටවන ට්‍රේන් එකේ ගිහිල්ලා නැහැ. එන හැමෝම මේ විදියට පිළිවෙලටම ට්‍රක් ටික ඔක්කොම පටව ගන්නවා. මේ විදියට කෝච්චියේ මීට ඉස්සරහට යනකොට පරිස්සමෙන් යන්න ඕන. මොකද කෝච්චි පෙට්ටිය අතර දුර වෙන් කරලා තියෙන්නේ. ඒ දුර අතරින් ට්‍රක් එක යනකොට පොඩ්ඩක් ගැස්සෙන ප්‍රමාණය වැඩි. එහෙම වුණොත් බෆර් ඩීසල් ටැංකිය වදින්න බලනවා. ඒ නිසා හරිම පරිස්සමෙන් යන්න ඕන. ඒක වාහනින් වාහනයට වෙනස් වෙනවා. ඩැෆ් වගේ වාහනයක් නම් ගොඩක් පාතින් යන්නේ. මෑන් ට්‍රක් එක නම් පොඩ්ඩක් උසින් යනවා. වොල්වෝ එකත් ටිකක් පහලින් යන්නේ. ඉතින් ඒක ට්‍රක් එකෙන් ට්‍රක් එකට වෙනස් වෙන හින්දා ඩ්‍රයිවර් අනිවාර්යෙන්ම කල්පනාවෙන් යන්න ඕන. ගොඩක් වෙලාවට ට්‍රක් එක පිටින් ට්‍රේන් එකට දාන්නේ එක්ක අපේ හදිසි ලෝඩ් එකක් හරි එහෙම නැත්නම් ඒ රටවල් වල ට්‍රක් බෑන් තියෙන දවස් තියෙනවා. ඒ වගේ දවසට තමයි ගොඩක් මේ විදියට අපි ට්‍රේන් එක පාවිච්චි කරන්නේ. ඒ අතරින් වැඩිපුරම ට්‍රක් එක ට්‍රේන් එකට පටවන් යන්නේ ඔස්ට්‍රියා හරහා එහෙම නැත්නම් ස්විස් හරහා. ওই රටවල් අතර තමයි වැඩිපුරම යන්නේ. මේ විදියට තමයි ට්‍රේන් එක උඩ අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. මොකද සාමාන්‍ය දුර පරතරයක් තියෙනවා. ඒ දුර පරතරය තියලා තමයි ට්‍රක් එකෙන් ට්‍රක් එකට ට්‍රේන් එක උඩ ට්‍රක් එක පාක් කරන්නේ. අපි ට්‍රේන් එක උඩ ට්‍රක් එක මේ විදියට තමයි ඉස්සරහට යන්නේ. එමිට ඉස්සරහට යනකොට එක්කෙනෙක් ඉන්නවා. එයා කියන දේ අපි නතර කරන්න ඕන. නතර කරාට පස්සේ කණ්ණාඩි දෙක ඇතුළට නමනවා. ලොක් දෙකක් තියෙනවා. ඒ ලොක් දෙක වමටයි දකුණටයි තියෙනවා. ලොක් දෙක අනිවාර්යෙන්ම දාන්න. මතක තියාගන්න අනිවාර්යෙන්ම ලොක් දෙක දාන්න. මොකද ට්‍රේන් එක යද්දි හදිසි අවස්ථාවකදී ඒක මාරම විදිහට වටිනවා. ඉස්සරින් ඉන්න එක්කෙනා අපිට පෙන්눔 කරනවා ට්‍රක් එක පාක් කරන්න ඕන තැන. ඉතින් අපි ආගාවට ගිහලා ට්‍රක් එක පාක් කරලා බලමු එතනින් ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඉතින් අපි ට්‍රක් එකෙන් එළියට ආවට පස්සේ මේ විදිහට තමයි ට්‍රේන් එක උඩ අපිට ට්‍රක් එක පේන්නේ. මේ තියෙන සේෆ්ටි ලොක් දෙක ටයර් වලට තියන්න ඕන. මේ වගේම වම් පැත්තරයි දකුණු පැත්තරයි දෙපැත්තටම ලොක් අනිවාර්යෙන්ම තියන්න ඕන. ලොක් තියෙන එකෙන් සාමාන්‍යයෙන් ගැස්සිලා ඉස්සරහට යන එක වගේ අඩු වෙනවා. අපි ට්‍රක් ටික ඔක්කොම දැන් පටවල ඉවරයි. පටවල ඉවරනාට පස්සේ යාලා මේ විදියට තමයි පිටිපස්ස වහන්නේ. මේක කරන විදිය ගැන නම් විස්තරයක් කරන්නවම දන්නේ නැහැ. ඉතින් යාලා මේ විදියට මේ කෑල්ල අයින් කරනවා. අපිට ට්‍රක් පටවන්න තිබ්බ කෑල්ල. මේ ඉන්නේ ඩ්‍රයිවර්ලට යන්න තියෙන මැදිරිය.
මේක ඇතුළට ඇතුල්ලෙනකොට අපේ වාහන නම්බරේ නමයි චෙක් කරනවා. ඒක චෙක් කරලා අපිට ට්‍රේන් එකට ඇතුල් වෙන්න පුළුවන්. ඔහොම තමයි ඉතින් අපේ ට්‍රක් එක පටවගෙන ට්‍රේන් එක යන ගමන පටන් ගත්තේ. ඇතින් පේනවා මගේ ට්‍රක් එක ඔය සුදු පාරට පේන්නේ ඒක. මේ ට්‍රක් එක යන්නේ ඔස්ට්‍රියා කඳු කරා. හරිම ලස්සන ගමන. ගිහිල්ලම් බලන්න ඕනේ ඒක.